භගවන් තලාවේ ඉඳලා හැටන් පැත්තට යන අතරතුර තමයි අපිට මේ යාළුවා හම්බුනේ. ෆිෂින් කැට් කෙනෙක් මෙයා. අපි බලාපොරොත්තුවෙන් ආවේ සමහර විට කොටියෙක් අපිට දකින්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට අපිට හම්බුනේ මෙයාව. ඉතින් කොටි පවුලේ ලංකාවේ ගත්තොත් එහෙම බලල් පවුලේ ඉන්න දෙවෙනි විශාලතම සත්ත්වයා හැටියට මෙයාව අපිට හඳුන්වන්න පුළුවන්. මෙයාට වඩා ලොකු එක්කෙනෙකුට ඉන්නේ පැන්සුරාපාඩුස් කොටියා කියලා කියන අපි ඔය කොටියා කියන කෙනා තමයි මෙයාට වඩා ලොකු එක්කෙනෙකුට ඉන්නේ. ඉතින් මෙයා දක්ෂ කිමිදුම්කරුවෙක්, දක්ෂ මසුන් මරන්නෙක්. ඒකින්ද තමයි මෙයාට කියන්නේ ෆිෂින් කැට් කියලා. තරමක් දුර්ලභ හමුවීමක් මේ හමුවීමත්. ඉතින් මේ වෙලාවේ රෑ 12ට ආසන්න වෙලාවක්. ඉතින් මේ භගවන්තලාව කොටියගල ඊට පස්සේ නෝඩ් මේ මාර්ගයේ එනකොට තමයි අපිට මෙයා පාර හරහා යනවා හම්බුනේ. විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මෙයා මේ හිටිය තැන අපිට දැනුණු දෙයක් තමයි කුණු කසල ගෙනල්ලා දානවා. මෙතනට මාළු හරි මස් හරි ඔය වෙළඳසල් වලින් ඉවත් කරන කැපිලා අයින් වෙන වගේ ඒවා ගෙනල්ලා දාන ස්වභාවයක් පේන්න තිබ්බ. ඉතින් ඒව කන්න තමයි මෙයා ඇවිල්ලා තිබුණේ. ඒ වගේම මෙයා අපිට බයක් දැක්වෙත් නැහැ. අපි ගැන වැඩි සැලකිල්ලක් දැක්වෙත් නැහැ. මෙයා හිටියේ අර කෑමවල සිහියෙන්. මෙයා සමහර විට පුරුදු වෙලා ඇති මිනිස්සු මෙතනට කසල ගෙනල්ලා දානකොට ඒ කුණු වෙච්ච මාළු වගේ දේවල් ගෙනල්ලා දානකොට ඒව කන්න මෙයා පුරුදු වෙලා ඉන්නවා ඇත්තේ. ඒකින්ද තමයි මෙයා අපි ගැන විශේෂයෙන් බයක් දැක්ුවේ නැත්තේ. එයා හිතුවා අපිත් මොන හරි ගෙනල්ලා දාන්න ආපු අය කියලා. ඉතින් ඒකින්ද එයා ඇවිල්ලා පහළට වෙලා බලාගෙන හිටියා. පොඩි චණ්ඩි ස්වරූපයක් තිබ්බා මෙයාගේ. මට පිළි දැක්කා මූණේ තුවාල කැලැල්ල අරමේව තියෙනවා. ඉතින් පිරිමි සතෙක්, තරමක් වැඩුණු වයසක සතෙක්. ඉතින් ඒවා ඉතින් එයා සටන් කළ දිනාගත්තේ වෙන්නේ නැති.